Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා. මම යන්න හදන්නේ පොඩි ගමනක්. මාසෙටම ඇති වෙන්න ගෙදරට බඩු ගේන්න යන්න හදන්නේ. ඉතින් මම මේ විදිහට කොලයක ලියාගත්තා මාසෙටම ඇති වෙන්නෝ ගේන්න ඕන බඩු ලිස්ට් එක. ඉතින් මම මේක ගන්න යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන සුපර් මාකට් එකේ. ඒකේ වීකෙන්ඩ් එකේ සමහරක් ඒවට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් යමු මාත් එක්ක මම මොනවද ගන්නෙ, ඒ වගේ ගණන් කොහමද, මට කොච්චර ගාණක් යයිද කියලා බලමු එහෙනම්. ඉතින් අරන් පොරේ නෑ. දාන්නේ ගන්න පුරුදුනේ ඒ දන්නවද? හේදි ලයිෆ් කන්ටෙන්ට් ගන්න. අපිලා නයි කල්පනා කරලා නැත්තේ. අපි කල්පනා කරන්නේ. මොකද්ද? ඔය විදිහට කන්නේ. ඒ කන්න බෑ තාත්තයි කන්නේ. එයාට හොන ඒව. මේ විදිහට අපි කියන්න එකත් හප්පගේ තියෙනවා මේ. එයා හොයන්න බය නිසා කටේම තියෙන හප්පගේ. එයා කියනවාට මේක පිළිම මිනිස්සු කෙනෙක් හිනා වෙනවා. අප්පා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේ මම ලුණු ගන්නවා. ලුණු ටික මම ඉක්මනට තෝරගත්තා. ඊට පස්සේ සුදු ලුණුත් ගත්තා. සුදු ලුණු දෙතන ගොඩාක් තිබුණේ නැහැ. ඉතින් මම ඒකිනුත් ගෙඩි දෙකක් වගේ තෝරගත්තා. ඊට පස්සේ මම යන්නේ බෝංචි තෝරන්න. මෙතන තිබ්බ බෝංචි ඇත්තටම ගොඩාක් අලුත් දැක්ක ගමන් ගන්න හිතුණා. මම ගොඩාක් කෙලවලු ගත්තේ නැත්තේ මොකද ඉරිදා පොළට ගියාම මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන් නිසා. ඉතින් මම ඔන්න බෝංචි තෝරනවා. ඉතින් අපේ තාත්තත් ඔන්නේ අතරේ මට පොඩ්ඩක් උදව් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ මම ගන්න හදන්නේ ඉඟුරු. මෙතන තියෙන ඉඟුරු ඇත්තට මම ගන්න හිතන එකක් තිබුණ නැහැ. ඉතින් මම ඔන්න ඔය විදිහට ඉඟුරුත් තෝරනවා. පස්සේ ඉතින් කෑල්ලක් ගත්තා. දැන් ඉතින් ඔන්න ඔය විදිහට මම යන්නේ දෙහි තෝරන්න. මොකද දෙහි ගෙදර තිබුණෙත් නැහැ. මොකද මේ දෙහි දාල්පු කෑම කන්න මම ගොඩක් ආසයි. ඉතින් ඔන්න ඔය විදිහට මම දෙහි ගෙඩි ටිකකුත් තෝරගත්තා. ඊට පස්සේ ඉතින් අනෝද ගෙඩියකුත් කෙසලුත් ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට බඩු ටික මාමා කිරනවා. ඉතින් ඒ ටිකට 749ක් ගියා. ඔන්න ඉතින් තාත්තා මම ඊළඟට යන්නේ කරවල කඩේට කරවල ගන්න. මෙතනින් මම කරවල ಜಾති 3ක් විතර ගන්නවා. ඉතින් මෙන්න මේ පේන හාල් මැස් එක නම් ගොඩක් ගණන් කිව්වා. ඒ නිසා අපි එහා පැත්තෙන් තියෙන එකෙන් ගන්නවා හාල් මැස්සෝ. ඊට පස්සේ ඉතින් කීරමින් ගන්නවා. තාත්තට වැව් කරවල කන්න ආස නිසා ඉතින් ඒකත් ගත්තා. ඒව තමයි එතනින් ගන්න වැඩිම කරවල. ඉතින් ওই විදිහට කරවල ටික ගත්තා. ඉතින් දැන් ওই කිරලා දෙනකන් අපි බලන් ඉන්නවා. කරවල කඩේ ළඟ මාරු සුවඳයි වල දන්නවනේ කොහොමද කියලා. ඉතින් හිටියා කරවල ටික කිරලා දෙනකන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි කරවල කඩේට ගිහිල්ලා කරවල ගත්තේ. ඉතින් මේ කරවල ಜಾති ටිකට මට 1450ක්. දැන් මම ගෙදර ආවා බඩු ටික අරගෙන. මට සමහරක් තැන් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මේ කට්ටිය සෙනග වැඩි නිසා. ඉතින් මට කොච්චර ගාණක් ගියාද මම මොනවද ගත්ත බඩු කියලා මම ඔයාලට පෙන්නන්නම්. මට තව දේවල් ගන්න තිබ්බ. හැබැයි එතන ඒවා තිබුණේ නැහැ. ඒවා පස්සේ ගන්න ඕන. හැබැයි දැන් අද අරන් ආපු ටික මොනවද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මම කොලයක ලියාගෙන ගියා. මොකද මේ මට ලේසි. එතකොට මතක් කරගෙන ඉන්න ඕනේ නැහැ. මම ඉතින් කොලයක ලියාගෙන බඩු ටික දාගෙන ගියා. හැබැයි චුට්ටක් සෙනග හිටියා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේ මෙච්චර ලොකු බිලක් දිග බිලක් මේ සබන් මේ ගෙදර තියෙනවා.
ඉතින් මට මේ හිතිලා මම තව ටිකක් ගත්තා. සිග්නල් ඔඩි කොලොන් එකකුත් ගත්තා. මොකද මට පර්ෆියුම් එක දිගට මට පර්ෆියුම් එක දිගට යූස් කරන්න බෑ. මේ ඒක පොඩක් සැරනම් සැර සුවඳක් වගේ આવොත් මගේ ඔළුව කැක්කුම හැදෙනවා. නිසා මට හිතිලා මම ඔඩි කොලොන් එකකුත් ගත්තා. මේක සුවඳ ඇති කියලා මට හිතුණා. සබන් කුඩු, හඳුන් කුඩු, පොල් තෙල් ගත්තා. පොල් තෙල් මේ පොල් තෙල් මේ එක බෝතලයකින් මාසෙම ෂේප් වෙනවා. මොකද මේ තෙල් කන්න හොඳ නෑනේ. තෙල් වැඩිපුර ගෙනාවොත් කැවෙන නිසා එක බෝතලයක් ගත්තේ. කෙසෙල් ගත්තා. මේක එක කෙසෙල් ගෙඩියක් බබා කඩාගෙන කාලා. කෙසෙල් අනෝදා ලුණු දෙහි තව බෝංචි මේ ටිකට වුණා 750ක්. අපේ ගෙදර කඩෙන් මිරිස් ගන්නෙ නැහැ. මොකද කඩේ තියෙන ඒවා ගොඩක් මේ රස නැහැ. පාට විතරයි කලරින් දාලා. ඒ නිසා ගෙදරම මිරිස් කුඩු හදාගන්න මිරිස් කරල් ගත්තා. පරිප්පු කිලෝ එකක් ගත්තා. පැනඩෝල් කාඩ් එකක් ගත්තා. මේ බාම් එකක් ගත්තා ඔලුව කැක්කුමට ගන්න. පරවල ජාති 3ක් ගත්තා. හාල් මැස්සෝ මං ගත්තේ හාල් මැස්සෝයි වැව් කරවලයි තව මොකක්ද මන් දෙකක්. එකට උනේ 1450යි. චොක්ලට් බිස්කට්ුයි ක්‍රීම් කැකර් ඊට පස්සේ සෝයා මීට් එකක් ගත්තා. මෙතන බඩු ගොඩාරියක් කඩයක් දාලා වගේ විතර. කෑලි මිරිස් සීනි මේ කවුපි මේ කඩල එක නම් කැඩිලා ඒක මේ කැඩිලා කවරේ මුං යට කවුපි සුදු කවුපි මෙහෙම ගත්තා. ඒවා උදේට කන එක හොඳයිනේ. කිරි ටොෆි එකක් ගත්තා. මේක ඇත්තටම කාලා බලන්න ළමයි මේක මාර රසයි. මේ අර ඉස්කෝලේ කාලේ මේ කිරි හාල් වල තිබ්බනේ කිරි ටොෆි අන්න ඒකේ රසමයි එන්නේ. මේ කාලා බලන්න ඇත්තටම මාරම රසයි. සීනි ගිය මාසේ ගත්ත සීනි තිබ්බ නිසා මේ පාර එකයි ගත්තේ. උඹල කඩ එකක් ගත්තා. මාමයිට් පපඩම් සමපෝෂ මේ සැමන් එකක් ගත්තා. තේ කුඩු ගත්තා. කහ කුඩු නෙස්ටමෝල්ට් අපේ තාත්තගේ ෆේවරිට් මේක. එයා බොන නිසා ගත්තා. මාසෙටම එකපාර බඩු ගන්න එක ඇත්තටම මේක වෙලාවත් ඉතුරු වෙයි. ආය නිතර කඩේට යන්න ඕනේ නෑ. ඒක හරි ලේසි. ඉතින් මට ඒ බඩු ටිකට 18685ක් ගියා. ওই විදිහට තමයි මම ගෙදරට ඕන බඩු ටික ගෙනාවේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.